ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි දූ දරුවනි. තවත් එක් ජනවන්දනා වර්ෂයක් නිමා කරමින් ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය සමරන මෙදින සුපුවත තුලින් ජේසුස් වහන්සේ ඔහුගේ මේ ලෝකයේ ජීවිතේ අඳුරුතම මොහොතේ අපට හමු වෙනවා. කුරුසියට ඇනගසා නායක පූජකයින් පවා ප්‍රතික්ෂේප කරන ලද සොල්දාදුවන් විසින් සමච්චල් කරන ලද සහ ඔහුගේ බොහෝ අනුගාමිකයන් විසින් අත්හැර දැමූ ජේසුස් වහන්සේට කුරුසියෙන් බැස තමන්වත් ගලවගෙන අපවත් ගලව ගන්නට කියද්දී දේව කැමැත්තට උන්වහන්සේ හිස නමනවා. එහෙත් මෙම අවුල් සහගත තත්වයේ මැද පුදුම සහගත හඬක් නැගෙනවා. ගෝලයෙකුගෙන් හෝ ආගමික නායකයෙකුගෙන් නොව ඔහු අසල එල්ලී සිටින අපරාධකරුවෙක්ගෙන් එක් සොරෙක් සමූහයාගේ අපහාසවලට එක්වන නමුත් අනෙකා වෙනස් දෙයක් දකිනවා. ඔහු තමාගේම වරද සහ ජේසුස් වහන්සේගේ නිර්දෝෂීභාවය හඳුනා ගන්නවා. ඔහු දකින්නේ අසාර්ථක මෙසියස් කෙනෙකු නොව මරණය හරහා කඩා වැදුණු රජෙක්. සරල නිහතමානී ඇදහිල්ලෙන් ඔහු මෙසේ කියනවා. ජේසුනි, ඔබ ඔබේ රාජ්‍යයට පැමිණෙන විට මාව මතක තබා ගන්න. ජේසුනි, ඔබ ඔබේ රාජ්‍යයට පැමිණෙන විට මාව මතක තබා ගන්න. ජේසුස් වහන්සේගේ ප්‍රතිචාරය කරුණාවෙන් පිරී ඉතිරී යනවා. සැබවින්ම මම ඔබට කියමි, අද ඔබ මා සමග පාරාදීසයේ සිටිනු ඇත. ඒ සුභාරංචි පොත්වල ඇති වඩාත්ම විස්මයජනක අවස්ථාවන්ගෙන් එකක්. සිතාගත නොහැකි වේදනාවක් විඳින ජේසුස් වහන්සේ තවමත් දයාව ලබා දෙනවා. පිරිනැමීමට කිසිවක් නොමැති, කිරීමට යහපත් ක්‍රියා ඉතිරිව නැති, ප්‍රතිසංස්කරණය කිරීමට ජීවිතයක් නැති, විශ්වාසය පමණක් ඇති මිනිසෙකුට ඔහු තම රාජ්‍යයේ දොරටුව විවෘත කරනවා. අද සුපුවත ඔබට මට මතක් කර දෙන්නේ ගැලවීම අප උපයන දෙයක් නොව, ඒ අපට ලැබෙන දෙයක්. කිසිවෙකු දෙවියන් වහන්සේගේ කරුණාවට වඩා බොහෝ දුර ගොස් නැත. එසේම බලය විදහා දැක්වීමෙන් නොව දුක් වේදනා මාධ්‍යයේ පවා ප්‍රේම කිරීමට සහ සමාව දීමට උන්වහන්සේගේ කැමැත්තෙන් ජේසුස් වහන්සේගේ රජකම දැකීමට එය ඔබට මට ආරාධනා කරනවා. මෙම දර්ශනය ගැන මෙනෙහි කරන විට පසුතැවිලි වූ සොරා කලාක් මෙන් අවංකව, නිහතමානීව සහ ඇදහිල්ලෙන් ජේසුස් වහන්සේ වෙතට පැමිණෙන ලෙස අපට ආරාධනා කරනවා. තවද උන්වහන්සේ වෙත හැරෙන අයට ක්‍රිස්තුන් වහන්සේගේ පිළිතුර තවමත් එසේම බව අපට මතක් කරනවා. එසේනම් ක්‍රිස්තු රජාණන් අපේ ජීවිතයේ රජාණන් බව විශ්වාස කරමින් උන්වහන්සේ තුල ජීවත් වෙන්නට උත්සාහ කරමු. අවසාන මොහොතේ පාරාදීසය සොරා ගත්තා වගේ අපිත් සැබෑ මනස්ථාපනයක් තුල ඒ රජාති රජාගේ රාජ්‍ය සොරකම් කරගන්නට, ඒ රාජ්‍යයට උරුමකම් කියන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඉල්ලලා අද දවසේ අපි යාඥා කරමු.